අපි මේ විදිහට රාජකීය පත්‍රිකට ඇවිල්ලා සතුටු වෙනවා විනෝද වෙනවා. එසේ සමීනි. ඇත්තෙන්ම බලන්න මගේ ಭಾರತೀಯ රටවැසියෝ කොච්චරනම් සතුටින් විනෝදයෙන් රටේ රාජ්‍ය පාලනය උදව් කරනවද කියලා. එතනම සමීනි අපිට මේ විදිහට සතුටින් සාමයෙන් කාලය ගත කරනකොට අපිට මගේ මේ පුංචි රාජ්‍යයේ ඒ රටවැසියෝ කොයිතරම් සතුටින් ඉන්නවද කියලා මට තේරෙනවා සමීනි. හොඳයි මගේ රත්තරනේ. අසුගත සමීනි. හොඳයි. අපිට මගේ සිත ප්‍රණාමය සමීනි. මගේ රත්තරන් දේවිය. ඔයාලට දීර්ඝායුෂ මම ප්‍රාර්ථනා කරනවා. එසේ සමීනි. දේවිය. ඔයා දන්නවද? දිශා පාමොක් ඇදුණු කුලේ ඉඳලා මට දිශා පාමොක් ඇදුණුතුමාට හසුම්පතක් කියලා තියෙනවා. සමීනි. ඔව් අපේ මලනුවන් ශිල්ප ආධාරල ඉවරලා ළඟදී ඒකම රාජමාලිගාවට සම්ප්‍රාප්ත වුණා කියලා. අනේ සමීනි කොයිතරම් සතුටුදායක ආරංචියක්ද? අද උදෑසන ඔබතුමා මහට පිවිසුවේ. ඔව් ප්‍රියාදර දේවිය. සමීනි. ඒ මොනවා වුණත් මම මේ කල්පනා කෙරුවේ මම මේ 100ක් ප්‍රාන්තයේ මගරජලා රාජ්‍ය පාලනය කෙරුවට එහෙමයි. බලන්න මේ රාජ්‍ය පාලනය උදව් කරන අපේ අනිත් සේවකයෝ නිසිවලට රාජමාලිගාවට එන්නේ නැහැ නෝ. ඒක නම් ඇත්තම තමයි සමීනි. බලන්න. ආවද? මගේ පැමිණි මබදපලගේ කතිකාවට බාධාවත්ද? දැන් ඇවිල්ලා ඉවරයි නේද මෙතෙන්ට? ඇවිල්ලා නම් ගොඩක් වෙලා. ගොඩක් වෙලා. ඔව් ඔව්. මෙහාට වරේ. යාපති අවසර. දෙවන්ත. ඇයි? මේ කැලෙන් පෙරගෙන රාජමන්ත්‍රී ඔක්කොම කලින් මාගේ ශ්‍රී සත්වනාමේ. ජයශ්‍රී ජයශ්‍රී ජයශ්‍රී. ජයශ්‍රීයා සෝමශ්‍රීයා පියශ්‍රීයා ඔබ දෙපළටම අම්මට ශ්‍රීය. මේ ඒකට මේ තියාදර දේවිය සමීනි. මම හැමදාමත් මේ මනුස්සයාට කියනවා අපි දෙන්න තනි පංගලේ මේ විදිහට රාජකීය පත්තිරිප්පු ඉන්නකොට එන්න එපා කියලා. එහෙමයි. ඒකට මේ සේනාධිපති මම ඔබට හැමදාම කියනවා නේද මේ මෙතෙන්ට එනකොට මංගල සීනෝ නාද කරලා වරෙන් කියලා. ඇත්තටම මාසේනදිපති. දේවන්ත. ඇයි? යහපැත්ත දුරට තිබ්බේකත් හෙල්ලුවා. ඉතින් දේවන්ත මෙතන තිබ්බේකත් හෙල්ලුවා. ඇහුන්නේ නැහැ. මාසේනදිපති. ඇහුන්නේ. විසෝනාත්‍රි කියන්නේ මම ඕකේ හිටගෙන ගැහුවා. මොනවා? අදේනේ. හිටගෙන ගැහුවා නෑ ඇහුන්නේ නෑ. එහෙමනම් මාසේනදි අපි දැනගෙන කාට හරි අහන්න එපේ. දෙපළක මෙතින් කනේ වංගුද කවුද දන්නේ? ඊට පස්සේ දේවන්ත කියන්නේ ඔව්. බැරිම තරම් මම ඕක උඩ පැන ගැහුවා. දෙවියනේ ඒක කොහේ ඇහුන්නේ නෑනේ. ඒ වුණත් නෑ. දේවන්ත කියන්නේ දේවන්ත. ඔව්. දේවන්ත මම බැලුවා මොකද මේක වදින්න නැත්තේ කියලා. ඊට පස්සේ මට බැරිම ගහිලා. බුදියාගෙන ගැහුවා. අද නිදාකරක් ගැහුවා. දේවන්ත බුදියාගෙන ගහලා තමයි දැක්කේ. මොකද්ද? තාකේ මැද බෝලේ නෑ කියලා. යකෝ ඒක නතුව සීනුවේ නාදය හෙනවාද? ඒක තමයි සමීනි මෙතන වෙලාවක අපිට හුන්නේ නැත්තේ. මොකද ඒකට කෙරුවේ? දේවන්ත මම හොල්ලාපු හෙල්ලිල්ලට. හා ඕක ගැලවිලා පාර දිගේ රෝල් වෙලා ගිහිල්ලා. මොනවා? අදේනේ. පාරදික රෝල් වෙලා ගියා. ඔව්. ඒක වටිනා කියන එක. ඒක තමයි සමීනි. බෝලේ ඔව්. වටිනවා. නැත්තම් මිනිස්සුયો. වටිනින්ද තමයි මම පස්සෙන් දිව්වේ. ඊට පස්සේ ඕක දේවයන් වහන්සේ මේ ගමේ ගෑණියා කවුලාගෙන උඩ දදා යනවා. මොකද කියන්නේ? මේ කියනවා කාගේද මේ බෝලේ මාලිගාවේ බෝලේ. අනේ මාසේනදිපති. මොනවා? මාලිගාවේ බෝලේ උඩට යනවා ඊට පස්සේ. ආයේ මේ කාගේද මේ බෝලේ ගාන්ටාරේ බෝලේ කියලා. ඒ බලන්නක සමීනි. දේවයන් කියන්නේ මං ගියා පිටිපස්සේ. ගියා ගිහලා ඉල්ලුවා. අපේ අම්මා බෝලේ දීපන්කෝ කිව්වා. දෙනවා මම. උඹට දුන්නද බෝලේ? උඹට දුන්නද බෝලේ? තාපොට්ටෙන් මට දෙනවා බෝලේ අපිට බෝලේ. ඇයි මොකද? මාසේනදිපති. දේවයන් මේ කිඩල්ලත් තමයි ගන්න. එහෙමද? ඒක නෙමෙයි. තියාදර දේවිය. සමීනි. මංගාව සේවය කරන මේ අයගේ ඇත්තටම මට හිතෙනවා මේ මට සේනාධිපති කියපන් ඔබ ඇත්තටම දක්ෂලාවට ගිහිල්ලා තියෙනවාද? තක්සලාවට. ඔව්. මම ඉගෙන ගන්න තියනවා කියලා දාන්න. ඔය විදිහට තියෙනවා කියලා. දේවයන් වහන්සේ එකේ පන්තියම අවුරුදු එකමාරක්. එකේ පන්තියේ කහමාරා. මාසේනදිපති. හරි දෙකේ පන්තියේ දෙකේ පන්තිය නම් මතක විදියට තුනක් විතර හිටියේ. තුනක් හිටියා. විසෝනාන්ත්‍රි කියන්නේ තුනේ පන්තියේ. ඔව්. හරියටම මේ විසෝනාන්ත්‍ර අවුරුදු 1යි මාස 9යි දවස් 14යි. මොනවා? දින ගානත් එක්ක මතකයි. ඔව් ඇයිද ඇයි ඒ? වැඩිපුර අධ්‍යාපනයේට මේ යැව්වේ නෑ. හිතාගත්ත හැකි. කියන්නේ මට දැනීම නැහැ. දැනීම නෑ. ඔව් ඇයි? ඒක නෙමෙයි. මම ඔබෙන් ඒක වචන බහුවචන හැවුවොත් ඔබ දන්නවාද? ඒක වචන බහුවචන හැවුවොත්? ඒක වචන බහුවචන. ඔව්. ඒක වචන කියන්නේ එක් අයෙක් කරන එක් වැඩක්. ඒක වචන කියන්නේ එක් අයෙක් කරන එක් වැඩක්. ඔව්. බහුවචන කියන්නේ එක්කෙනාට වැඩි සංඛ්‍යාවක් කරන වැඩක්. දෙන්නෙක් වගේ කරන වැඩක්. අන්න හරි. තේරුණාද? හරි මම හැවුවොත් ඔබ දන්නවද උත්තර දෙන්න? ඇහුවොත් ඉතින් කියනවා. හරි. එහෙනම් ඔන්න මම අහනවා. ඒක වචනයක්. ඒක වචනය. ඔව්. ගුණා තන කති. ගුණා තන කති. අපි අම්මෝ ගොන හදන්නේ රටේ ඉන්න මව්වරු නැති කරන්නේ. ඇයි ඒ? මාසේනදිපති. නෑ. ඉතින් ගොනා තනකත් දැන් ඔය මම බහුවචනින් කියන්නේ. බහුවචන කියපන්. ගොන
බොනා තන කති. ඔව්. දෙවන් අන්ත. ආ. හැබැයි මං කියනවා කියපන් ඉතින්. බොනා තන දෙකම කති. මොකක් පොල? ඒ මොකක්ද වහුවචනේ? අපිට ඉන්නේ මොනවද කියන වචනේ? ඇයි විසුණාද? යකෝ එකේ හැම මේ බොන්නෝ තන කලි. බොන්නු තන කති. අනේ බොන්නු තෝ කන්න ගත්තට පස්සේ අපිට මොනවද ඉතුරු වෙන්නේ? ආ ඒක හරියන්නේ. මේ ඒක නෙමේ. මම මේ ප්‍රස්තාව පිළිවෙලක් ඇහුවොත් ඒ ප්‍රස්තාව පිළිවෙල හදලා කියන්න පුළුවන්ද? ඔබතුමා කියන එක එකක් මම හදලා කියනවා. හදලා කියන්න පුළුවන්ද? අපුලුවා. හරි. දිනසෙන සියල්ල රත්තරන් නොවේ. ඈ? දිනසෙන සියල්ල රත්තරන් නොවේ. පුළුවන් නම් කියපන්. විසුණාද? ඇයි? මොකද්ද දිනසන සියල්ල රත්තරන් නෙවෙයි? ඔව්. එවැනි එකක් හදලා කියපන්. ඉව ලක පකඩන් කිව්වා. ඇයි මොකද? බෑ නේද? මට පුළුවන්. බල කියපන්. මම දැක් කියන්න. කියපන්. එල්ලනේ සියල්ල රඹුටන් වල. બોલે එහෙම ප්‍රස්තාව පිළිවෙල තියනවාද? නෑ හරියන්නේ. හරි මම ප්‍රස්තාව පිළිවෙලකම භාගයක් කියනනම් ඊටු ටිකම කියපන්. අනේ ස්වාමීනි මොනවා කිව්වත් ඔය ටිකම ඒක නේනම් දේවිය පණින්න පෙර ජංගියක් දාගන්න. ආ යකෝ එහෙම එකක් තියනවාද? ඒ තමයි අනින්ද පෙරෝක දාගන්න ඕනේ. එහෙම නෙමේ පණින්න පෙර සිතා බලනු. අනින්ද පෙර සිතා බලන්න. ඔව් පණිද්ද කොහෙද හිතන්න වෙලාවක්. ඇයි පණිනවාට දෙවන් කොහොමද පයින්නවන්නේ? සියල්ල ඒක කර දාන්න. හැමදාම ප්‍රියාදර දේවිය ඇවිල්ලා මොන හරි දෙයක් කියනවා. එහෙමයි ස්වාමීනි. සේනාධිපති මේ මට ඔක්කොම දැනීම පරීක්ෂා කරන්න ඕනේ. මොනවා හොඳයි යහපන්. මහසේනාධිපති මට ඔව් විසෝනාන්ත මේක අපේ කිරියත්තා කියලා දුන්නේ. එහෙමද? අපේ සීයා. හැබැයි මේක තෝරන්න ඕනේ. හරි මේක තේල් විලි කවියක්. කියපන්. ඔන්න එනම් මං කියනවා අල්ලක් මැදට හොල්ලක්ගෙන අල්ලාගෙන මොනවා? ස්වාමීනි වැඩ කරයි බඩුවක් උඩ තබාගෙන මොනවා දේවිය? ඒක තමයි ස්වාමීනි. කොල්ලයකින් යයි දියරය ගලාගෙන වැඩ ඉවර වී තොප්පිය වතාගෙන මොනවා? මහසේනාධිපති සේනාධිපති යබදවතර මේක පණ ඇති දෙයක්ද පණ නැති දෙයක්ද? වෙලාවකට පණ ගන්නවලා ගන්න පුළුවන්. ඇත්තටම මහසේනාධිපති මේක තේරෙන්නක්මද? තේරෙවිල්ලක් තමයි. විසුණුනාත් කියන්නේ විසුණුනාත් ඕක පාවිච්චි කරන්න. දැන් කුඩාම දරුවෝ ඉන්නවනේ. ඔව්. කුඩාම දරුවන්ගේ කවුරු හරි අතින් අල්ලලා කරනවා. ටිකක් ලොකු කරපස්සේ තනියම කරගන්නවා. දැන් ඔය සමහර තරුණයෝ ඉන්නවනේ. ඔව්. දන්නේ එක තනියම කරගන්නවා. ඒ අර දන්නේ නැති එක එක්ක කාට හරි කියලා කරව ගන්නවා. වයස කවුදෙවි? ඔව්. අනේ ඉතින් මෙයාලා ඔව්. පුළුවන් කට්ටිය තනියම කරගන්නවා. බැරි කට්ටිය ඉතින් කාට හරි කියලා කරව ගන්නවා. අනේ අල්ලක් මැදට පොල්ලක්ගෙන හරි මන් දන්නවා. මොකද්ද? මෝල ඒකම නියකෝ මතක් වෙන්නේ. ඇයි මෝල් ගහ නෙවෙයි. මෝල් ගහ ඇයි අත් දෙකෙන් මත් අල්ලන්නේ? වල්පතු දෙක. ඇයි එහෙම නෙමෙයිද? මේක තනියතෙන් අල්ලන්නේ. අත් දෙකෙන් මල්ලන්නේ නේද? මොකද? දේවන්ත රටවැසියෝ දන්නේ කවුරුවත් හොඳයි මගේ රටවැසියෝ දන්නවද කියලා අහලා බලපන්. කවුරුවත් දන්නේ නැහැ. මේ ඔය ඉස්කෝලේ හැම යන ළමයි නෑ. කවුරුවත් දන්නේ නැද්ද? අඩේ මේ ගමේ කවුරුවත් දන්නේ නැහැ. ඔය පැත්ත. ස්වාමීනි එතකොට ඉතින් රටවැසියෝ දන්නේ නැතිකොට ඔබතුමා දන්නේ. ඒක නේන්න. හරි මහසේනාධිපති මට මෙතන කියන තේරෙවි කාර්ය අමාරුයි අපිට තෝරා ගන්න මාසේ. ඔව් බලන්න කියපන්. ඔව් කියපන් බලන්න. මේක ඔව්. මට කියන්න කියලා. විදි අඩේ ප්‍රශ්නෙත් මගේ ළඟට උත්තරෙත් මගේ. ඒක මහසේනාධිපති. මේ විසුණුනාන්ත හා අල්ලක් මැදට පොල්ලක්ගෙන අල්ලගෙන වැඩේ කරයි බඩුවක් උඩ තබාගෙන කොල්ලයකින් යයි දියරේ ගලාගෙන වැඩේ ඉවර වී තොප්පිය වසාගෙන ඒකනේ මාත් මේ කල්පනා කළේ. මේක ඇවිල්ලා දේවන් වහන්සේ ඔබතුමත් මේක පාවිච්චි කරනවා. එහෙමද? මේක තනි අතෙන් ගන්න. හරියට. හැම දෙයකටම මේක ඕනේ. ඔව්. දන්නේ නැද්ද? නෑ තේරෙන්නේ නෑ. මහසේනාධිපති ඇත්තටම තේරෙන්නේ නැහැ. හැබැයි මම දැක්ක අපේ ස්වාමීන් වහන්සේ නම කනිත් ස්වාමීන් වහන්සේට කිව්වා. එහෙමද? මේ දේවන් වහන්සේ ඔව් බලන්න කියපන්. ආන්දන්නම්මා කෙනෙක් උදයාටන. ඒකනේ. මහසේනාධිපති ඔව්. තෙලි තුඩ නැත්තම් පංහිඳ. අන්න හරි පන්හිද. අපේ කාලේ දැන් කියන්නේ පෑන. ඒකට වෙනස්ලා පෑන කියනවා. හරියටම හරි. ඇත්තටම සේනාධිපති උඹේ මොලේ තමයි මොලේ. දැන් මගේ මොලේ ඇලේ. හරි. ඒක නෙමෙයි. ඔබ ගියේ මගේ මලලුවන් කඳවාගෙන එන්නේනේ. එහෙමයි. ඇයි තාම ආවේ නැද්ද මගේ මල්ලි? කුමාරයා යමුනාව ගාවට නිකන් ආවා. ඇත්තටම මහසේනාධිපති ඇවිල්ලා ඉවර වෙලා ටිකක් විවේක ගන්න නතර වුණා. එහෙමද? එහෙමයි.
තියාදර දේවිය. ස්වාමීනි. මම කල්පනා කළා මගේ මලනුවන්ට මේ රාජ්‍යයේ යුවරය තනතුර ලබා දෙන්නට ඕනේ කියලා. කොයිතරම් ගොඩ දෙයක්ද ස්වාමීනි. සේනාධිපති. යුවරජ කෙනෙක් වෙන්න නම් ඔහු අනිවාර්යයෙන්ම විවාහකෙක් වෙන්න ඕනේ. එහෙමයි අවසන්. ඒ හින්දා මගේ මල්ලිට සුදුසු කුමාරිකාවක් හොයන්න ඕනේ. හැබැයි මේ වෙද්දි නැති වෙන්න බෑ කුමාරයා. මහසේනාධිපති ඔන්නේද කතා කියන්න පතේරුණාද? විසුණුනාස් ඔය වයසට නැහැ කියන්නේ ඒක නම් ඉතින් නැත්ද කිසිම දවසක මගේ මලන් දෙවිදිය කෙනෙක් නෙවෙයි. මමත් හිතනවා මගේ මලනුවන් එහෙම කරන කෙනෙක් නම් නෙමෙයි. එහෙමයි ස්වාමීනි. අපි ඔය කුමාරයාගෙන් මහලා දැනගමු. හරි ඒක නෙමෙයි. මගේ මලනුවන් එනකොට සියල්ල පිළිගන්නට ඕනේ. රාජමාලිගාව සැනගලියකගේ හසරන්නට ඕනේ. එහෙමයි අවසර උඩට උඩුවෙන් දාලා. ඔව්. පයට පකඩන් එලලා. මොනවා එලලා? මහසේනාධිපති අයියා පයට එලන්නේ. යකෝ පයිඩ පාවඩ. එව්වා පාවන්න. නැත්තම් ඉතින් අඩේ මං ඉතෝව පකඩන් කියලා. හරි එහෙනම් තියාදර දේවිය. සියල්ල සූදානම් කළ යුතුයි. අපි යමු විවේකකාරීට. සේනාධිපති මෑණිය යමතුරු ලබා සියල්ල සූදානම් කරපන්. හොරන් යන්න. ඉතින් කඩබඩ කරන්න එපා මහසේනාධිපති.